කොහොමද ප්‍රධාන බලය වෙන්නේ? අපි ඉස්සෙල්ලම මේ කාබෝකැටායන දෙක බලමු. මේ කාබෝකැටායනයකින් මේ පළවෙනි කාබෝකැටායනයට ඇල්කිල් කාණ්ඩ 3ක් සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට මේ දෙවෙනි කාබෝකැටායනයට ඇල්කිල් කාණ්ඩ 2යි. එතකොට ඇල්කිල් කාණ්ඩ 3ක් තියෙනවා කියන්නේ මේක ත්‍රිතික කාබෝකැටායනයක් වෙනවා. එතකොට ඇල්කිල් කාණ්ඩ 2ක් කියන්නේ මේක ත්‍රිතික කාබෝකැටායනයක්. මේ ත්‍රිතික කාබෝකැටායනය ද්විතීයික කාබෝකැටායනයට වඩා ගොඩක් ස්ථායී වෙනවා. හේතුව ඇයි? මේ ඇල්කිල් කාණ්ඩ 3ක් තියෙනවානේ. එතකොට මේක ත්‍රිතික විවයයක් වුණාම මේ මැද දෙවෙනි කාබන් එක වෙනවා. මේ මැද ඉන්න කාබන් පරමාණු තමයි ධන ආරෝපණයක් තියෙන්නේ. එතකොට මේ වටේ ඉන්න තුන් දෙනෙක් ඉන්නවනේ ඇල්කිල් කාණ්ඩ 3. එතකොට මේ ධන ආරෝපණය අඩු කරන්න මේ ඇල්කිල් කාණ්ඩ 3ම ඒගොල්ලන් ඉලෙක්ට්‍රෝන මෙයාට දෙනවා. එතකොට මේ කාබෝකැටායනේ ධන ආරෝපණය අඩු වෙනවා. මෙතන ඇල්කිල් කාණ්ඩ 2යි තියෙන්නේ මේ ද්විතීක විවයය. එතකොට මේ ඇල්කිල් කාණ්ඩ 2කින් විතරයි මේ ධන ආරෝපණය අඩු කරන්න ඉලෙක්ට්‍රෝන ලබා දෙන්නේ. එතකොට මේ ද්විතීක විවයයට වඩා මේ තෘතීක විවය ස්ථායි. ඇයි ඇල්කිල් කාණ්ඩ 3කින් මෙයාගේ මේ ධන ආරෝපණය අඩු කරන්න ඉලෙක්ට්‍රෝන ලබා දෙන හින්දා. එතකොට ස්ථායි වෙන්නේ මේ ඵලෙ. ඒක තමයි ස්ථායි. ඒ වගේම මේ CH බඳලා ගත්තත් මේ ත්‍රිතික විවයයට වඩා CH බන්ධන වැඩි. ඇල්කිල් කාණ්ඩ 3න් තමයි මේ ඉලෙක්ට්‍රෝන මේ මැද පරමාණුවේ තියෙන ධන ආරෝපණය අඩු කරන්න ඉලෙක්ට්‍රෝන ලබා දීම කරන්නේ.